හරි. අපි කතා කරමු මේ prefixes සහ suffixes වලට උදාහරණ කිහිපයක්. මේ බලන්න. Affixes කියන පාඩමේ මම කිව්වා කොටස් දෙකයි. Affixes කියන්නේ පත්‍ය සිංහලෙන්. මේකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි prefixes අනිත් එක තමයි suffixes. Right. එකක් තමයි prefixes අනිත් එක තමයි suffixes. Right. Prefixes කියන්නේ පුතේ වාක්‍යයක පදයක මුලට යෙදෙන ඒවා. මේවා යෙදුනහම මොකද වෙන්නේ? මුල් අර්ථය වෙනස් වෙනවා. හොඳේ. මුල් අර්ථය වෙනස් වෙනවා. මේවා පදයක මුලට යෙදෙනවා suffix මේ prefixes කියන ඒවා. Suffixes කියන ඒවා පදයක අගට යෙදෙනවා. Right. අපි දැන් මේවට උදාහරණ පොඩ්ඩක් බලමු. ඕගොල්ලන්ට තියෙන්නේ suffixes 3යි prefixes 3යි පුතේ. ඒකින්ද ලේසි විභාගෙට නම් අහනවාමයි හොඳේ. අනිවාර්යෙන් මේකෙන් ප්‍රශ්නයක් එනවාමයි. ආවෙ නැතොත් මට කියන්න අනිවාර්යෙන් එනවා. Right. එක දෙකෙන් බෙදාගමු දෙකට. Right. උදාහරණ ටිකක් බලමු. Right. එකක් තමයි ඔයගලන්ට මුලට වෙදෙන එකක් තමයි අන් කියන පදය. අන් කියන පදය. අන් මේක යෙදුනහම මොකද වෙන්නේ? අර්ථය විරුද්ධ වෙනවා. විරුද්ධ අර්ථය ලැබෙනවා. මන්ට ලියා ගන්න විරුද්ධ අර්ථය ලැබෙනවා. උදාහරණයක් happy කියන්නේ සතුට. ගමු happy happy කියන වචනේ ගත්තොත් එහෙම අපි happy කියන්නේ සතුටට. එබන් happy කියන්නේ සතුට. Right. happy කියන්නේ සතුට. පැහැදිලිද? මම මේකට අන් කියන පදේ මුලට දැම්මොත් එහෙම unhappy වෙනවා. ඒක අසතුට බවට පත් වෙනවා. happy කියන්නේ සතුට. මේක මුලට මම අන් කියන පදේ දැම්මොත් එහෙම happy කියන පදේ මුලට අන් කියලා දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? unhappy වෙනවා. ඒ කියන්නේ මොකක්ද? අසතුට බවට පත් වෙනවා. ඒකේ තේරුම මොකක්ද?
අසතුට. දැන් තේරෙනවද මේ දෙකේ වෙනස? මොකද මම හදන්න ඉතින් මම මගෙන් අහුවස් වෙන්නේ happy unhappy වුණා. පැහැදිලිද? අන් වැටුනහම මොකද වෙන්නේ? පදයක් ඉස්සරහට විරුද්ධ අර්ථය ලැබෙනවා. right? අපි ඊළඟට යමු. 17 ඔයගොල්ලෝගේ වෙන වෙන ශබ්ද එනවා මට. මයික් ඔෆ් කරගන්න. ආගෙද මේ ශබ්ද එන්නේ? right. ඊළඟට අපි යනවා දෙවෙනි එකට අන් ඊට පස්සේ ඔයගොල්ලන් තියෙනවා ඩිස් කියලා පදයක්. ඩිස් මේකෙත් මොකක්ද හම්බෙන්නේ විරුද්ධ අර්ථය. මේකෙනුත් හම්බෙන්නේ විරුද්ධ අර්ථය. ඩිස් කියන පදේ දැන් මානුත් ලැබෙන්නේ විරුද්ධ අර්ථය. උදාහරණයක් ගත්තොත් මෙහෙම මම කියනවා like කියන පදය like කියන්නේ කැමති කියන අදහස. කැමති හැබැයි මම මේකට ඩිස් දැම්මොත් එම ඩිස්ලයික් බවට පත් වෙනවා. ඒ කියන්නේ අකමැති කියන අදහස. මම මේකට ඩිස් කියන පදේ දැම්මොත් එම ලයික් කියන එක මුලට ඩිස් කියන පදේ දැම්මොත් ඩිස්ලයික් කියන්නේ අකමැති කියන එක. අකමැති. right. විනාඩි 8යි අපිට තියෙන ඉක්මනට ලියා ගන්න ඕනේ. ඊළඟට මම තුන්වෙනි එක ගත්තොත් ඉක්මනට ඒක අපිට තියෙන රී කියන පදය. රී කියන පදය ඒක දැම්මහම මොකද වෙන්නේ? නැවත කියන අදහස එනවා. නැවත කියන අදහස එනවා. නැවත නැත්තම් ආපසු කියන අදහස. ඒකට උදාහරණයක් මම ගත්තොත් එහෙම මම ලියනවා right කියන පදය. right කියන්නේ ලියනවා නැත්තම් ලියන්න. ලියන්න කියන්නේ right. මම මේකට දැම්මොත් එම රී කියන පදය ඒක රීරයිට් බවට පත් වෙනවා. මම රී කියන පදේ දැම්මොත් එම මේකට ඒක රීරයිට් බවට පත් වෙනවා. රීරයිට් කියන්නේ නැවත ලියන්න. right. මේ සිංහල ඉංග්‍රීසි නෑ පා වෙනවා අප්පා ටයිප් කරන්න ගියා. බොඩ් එකේම ලිවන එක කොහොමද? නැවත ලියන්න බවට පත් වෙනවා. right. හරි. මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න.
ක්ලාස් එකේ ඉන්නේ පුතේ මට කෝල් කරන්න විදියක් නැහැ. කවුද විනුදිට කෝල් කරන්නේ? ඔතේ. පුතේ විනුදි කෝල් එකක් ගත්තද? මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. මට ෆෝන් ආන්සර් කරන්න විදියක් නැහැ. right. මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියෙන්නේ ඔයගලන්ගේ WhatsApp එකට. right. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? විනුදි නැද්ද ක්ලාස් එකේ? නෑනේ. කොහෙද විනුදි ගියේ? හරි. ඉක්මන් ලියා ගන්න ඕක. Rendawe, suka. right. හරි මෙතෙන් එනකම් පාඩම තේරුණාද පුතේ ඔයගලන්ට? Yes, sir. right. අපි ඊළඟට suffixes වලට යන්න හදන්නේ. මම suffixes වෙනම අරගන්න. හේතුව මේ මට දැන් මේක cancel වෙනවා තව විනාඩි 4කින්. මම ආයි link එක දානවා ආයි join වෙන්න. right. මම මේකේ මොකද්ද මේ ෆොටෝ එකක් දාලා තියෙන ස්ක්‍රීන්ෂොට් එකක් ඔයගලන්ගේ WhatsApp group එකට. right. මම ආයි link එක දැන් දානවා. මේක cancel කරලා link එක දානවා. ඉක්මනට join වෙන්න. right. දැන් join වෙලා ඉන්න අය නැවත මම link එක දානවා. 6 වසර group එකට ඉක්මනට join වෙන්න. right. suffixes වලට යන්න දැන්. suffixes suffixes කියන්නේ මොනවද? වාක්‍ය අගට යෙදෙන ඒවා, වචනේ අගට යෙදෙන ඒවා. right. මේවා ගත්තානුත් ඔයගලන්ට තියෙනවා ප්‍රධාන ඒවා තුනක්. එකක් තමයි මෙයා යෙදෙන්නේ වචනේ අගට. හොඳේ. less කියන පදය එකක් තමයි less කියන පදය. less කියන පදය
මේ ලස් කියන පදයේ පුතේ යෙදුනහම right ලස් කියන පදය වචනයක අගට යෙදුනහම එන අර්ථය තමයි නැත යන අර්ථය. නැත යන අර්ථය ලැබේ. උදාහරණ තමයි මන් දෙනවා කෙයා කියන වචනේ දෙනවා. කෙයා කියන්නේ පුතේ පරිස්සම් කියන අදහස. හැබැයි මම මේකට දානවා ලස් කියන පදය අගට right මම දානවා ලස් කියන පදය එයා ලස් කියන පදය අගට දානවා මේ බලන්න careless කියන්නේ පරිස්සම් නැති නැත්නම් අපරිස්සම් කියන අදහස. පැහැදිලිද? ඔන්න less ආවහම මොකද වෙන්නේ? විරුද්ධ අර්ථය ලැබෙනවා. ඊළඟට අපි යනවා තව එකකට. තව එකක් තමයි full කියන පදේ. full ඒක ආවහම එනවා පිරුණු කියන අදහස. පිරුණු නැත්තම් සම්පූර්ණයි කියන අදහස. එන්න මේ අර්ථය ලැබෙනවා. ඒකට උදාහරණයක් අපි බැලුවොත් මෙහෙමයි. මම ගත්තොත් beauty කියන වචනය beauty කියන්නේ පුතේ ලස්සන කියන අදහස. මම මේක අගට full කියන පදේ දැම්මොත් එහෙම beauty කියන අගට වචනය අගට මම full කියන පදේ දැම්මොත් beautiful ඒකේ තේරුම තමයි මොකද්ද? ලස්සනින් පිරුණු කියන අදහස. ලස්සනින් පිරුණු කියන අදහස. right? කියන්නේ ගොඩක් ලස්සනයි කියන අදහස. ඊළඟට ඔයගලන්ට තව එකක් තේනවා. ඒ තමයි නස් කියන පදය. නස් කියන පදය මේ පදේ අගට ආවහම පුතේ නාම පදයක් බවට පත් වෙනවා. අදාළ වචනේ නාම පදයක් බවට පත් වෙනවා. අදාළ වචනේ නාම පදයක් බවට පත් වෙනවා. ඒකට උදාහරණයක් විදිහට මම ගත්තොත් kind කියන වචනය ගත්තොත් kind කියන වචනය kind කියන්නේ පුතේ කරුණාවන්ත. kind කියන්නේ කරුණාවන්ත. කරුණාවන්ත මෙයාකට නස් කියන පදේ දැම්මොත් එම kindness බවට පත් වෙනවා.
kindness බවට පත් වෙනවා. ඒකේ තේරුම තමයි කරුණාවන්තකම. kindness කියන්නේ කරුණාවන්තකම. ඔන්න ඔය විදිහට තමයි පුතේ අපේ suffixes ටික දෙන්නේ. මම මේකෙත් දාන්නම් screenshot එකක්. ආශයට ලියා ගන්න පුළුවන් පස්සේ හරි. හරි. මේ තමයි ඔයගලන්ට තියෙන suffixes ටික. හරි. ඔයගලන්ගේ අච්චු පොතේ තියෙනවා පුතේ. අහගන්න 6 වසර අච්චු පොතේ තියෙනවා මේ suffixes කීපයක්. මේ බලන්න පේනව නේද ස්ක්‍රීන් එක? පේනව නේද මේක තියෙන එක? පිටු අංක 120 තියෙන 6 වසර අච්චු පොතේ මෙන්න තියෙනවා මේ බලන්න. දැන් මම මේක පැහැදිලි කරන්න යන්නේ. එතකොට පාඩම අවසන් වෙනවා. The affixes පාඩම affixes right? The word class and or the meaning of words are changed by the adding affixes. වචනයක තේරුම වෙනස් කරන්න පුළුවන්. right? වචනයක තේරුම වෙනස් කරන්න පුළුවන්. affixes එකතු කිරීමෙන්. අහගන්න වෙන වෙන සද්ද එනවා මට මොනවද මේ? කාගේද මයික් ඔන් කරලා තියෙන්නේ? හරි. ඥා ගන්න. ඒකේ තියෙනවා an කියන්නේ prefixes එකක්. ඒකේ විරුද්ධාර්ථය. full කියන්නේ මොකද්ද? පිරුණු කියන අර්ථය. less කියන්නේ නැති යන අර්ථය. this කියන්නේ නැත යන අර්ථය. ly දානවා අපි adjective එක මේ adverb එක හදාගන්න. ඒක පස්සේ මම කියලා දෙන්නම් නැවත. adverb පාඩමේදී. ness කියන එක යොදා ගන්නවා නාම පදය හදන්න re කියන එක යොදා ගන්නවා නැවත කියන අදහසට. right? The meaning of the word is changed but the word class is same. right? මේ බලන්න. adjective එකට an එකතු වුණාම this එකතු වුණාම මොකද වෙන්නේ? happy unhappy, කරුණාවන්ත අකරුණාවන්ත. common කියන්නේ පොදු සාමාන්‍ය, uncommon කියන්නේ අසාමාන්‍ය, lucky කියන්නේ වාසනාවන්ත, unlucky කියන්නේ අවාසනාවන්ත, true කියන්නේ සත්‍ය, untrue කියන්නේ මේ වචන ටික පාඩම් කරගන්න ඕනි අසත්‍ය, usual කියන්නේ සාමාන්‍යයෙන්, unusual කියන්නේ ඒත් අසාමාන්‍යයෙන්, honest කියන්නේ අවංක, dishonest කියන්නේ වංක ඒ කියන්නේ කපටි, loyal රාජකීය, disloyal රාජකීය නොවන, obedient කීකරු, disobedient කියන්නේ අකීකරු, respectful කියන්නේ ගරු කර යුතු, disrespectful කියන්නේ ගරු නොකළ යුතු, agreeable කියන්නේ එකඟ විය හැකි, disagreeable කියන්නේ එකඟ විය නොහැකි. මේවා තේරුම් ටික මම ඉදිරියට දෙනවා, බය වෙන්න එපා. connected සම්බන්ධ වී ඇත, disconnected කියන්නේ සම්බන්ධ වී නැත. right? සම්බන්ධතාවයේ ගිලී ඇත. ඔයගලන්ගේ වැටෙන හිටපුවා disconnected කියලා. right? ඊළාට ක්‍රියාපදයකට වැටුනොත් එම් විරුද්ධාර්ථ වෙනවා. do කියන්නේ කරනවා, undo කියන්නේ නොකරන්න. tie ගැට ගහනවා, untie කියන්නේ ගැට ලිහනවා. button unbutton, button කියන්නේ අර shirt එකේ button දාගන්නවට, unbutton කියන්නේ button ගලවනවට, බොත්තම් ගලවනවට. use භාවිතා කරනවා, reuse නැවත භාවිතා කරනවා. write ලියනවා, rewrite නැවත ලියනවා. play ක්‍රීඩා කරනවා, replay නැවත ක්‍රීඩා කරනවා නැත්නම් නැවත ධාවනය කරනවා. start පටන් ගන්නවා, restart නැවත පටන් ගන්නවා. ඊළඟට මේ word class එක වෙනස් වෙනවා. ක්‍රියාපදයකින් නාම විශේෂණය හැදෙනවා less එකතු වුනම මේ care careless. harm කියන්නේ අනතුරුදායකයි, හානි කරනවා. harmless කියන්නේ හානි නොවන. cheer කියන්නේ අපි පීති ഘോഷා නගනවා, cheerful cheerless කියන්නේ පීති ഘോഷා නගන්නේ නැහැ නැත්නම් පීති ഘോഷාවෙන් පිරුණු කියන අදහස. color පාට කරනවා, colorful වර්ණවත්, colorless කියන්නේ වර්ණය නැත.
beauty ලස්සන beautiful කියන්නේ ලස්සනින් පිරුණු spoonful ඊට පස්සේ adjective එකක් තියෙනවා kind ඇවිල්ලා නාම විශේෂණයක් එයාගේ නාම පදේ හැදෙනවා මේ kind kindness කරුණාවන්තකම සතුටු සතුට දුක ඉක්මන්කම neat කියන්නේ පිරිසිදුකම neatness ඔක තමයි ඔයගොල්ලන්ගේ පාඩම ඊට පස්සේ තියෙනවා මේ ගැළපෙන ඒවා යා කරන්න තියෙන්නේ මේ kind diskind unkind right මේවා යා කරන එක මහ දෙයක් නෙවෙයි ඇක්ටිවිටි 11 ඔයගොල්ලන්ට ගෙදර දැන් කරෑගේ obey disobey අර උත්තර ටික තියෙනවා tie untie right do undo මේ තියෙන්නේ අන්දාලා මේ ටික යා කරන්න තියෙන්නේ මාර ලේසි මේ ඇක්ටිවිටි එක කළා මට දාන්න ඕනි ෆොටෝ එකක් ගහලා ඊළඟට තියෙනවා මේ වචන දාලා ඔයගොල්ලන්ට හිස්තම් පුරවන්න your picture is ඔයාගේ පින්තූරය හරිම ලස්සනයි කියන්නේ මේ වචන ටිකේ තේරුම් ටික ලියන්න honest අවංක hard working කියන්නේ මහන්සිලා වැඩ කරනවා cheerful කියන්නේ පීතිഘോഷා නගන colorful කියන්නේ වර්ණවත් unkind කියන්නේ අකාරුණික ඔයාගේ පින්තූරේ මොකද්ද මෙතනින් ගන්න වෙන්නේ වර්ණවත් කියන එක right පාරමී is and histana girl පාරමී කියලා කියන්නේ මොකද්ද honest girl අවංක ගෑනු ළමෙක් Raj is the first he is මොකද්ද hard working රාජ් තමයි පළවෙනියා ඌව වහන්සිලා වැඩ කරනවා nurses are kind හෙදියන් කරුණාවන්තයි is she kind or unkind අය කරුණාවන්තද අකාරුණිකද කියලා අහනවා ඒ ටික කරන්න ඕනි ඊට පස්සේ මේවයි විරුද්ධ පද ටික ලියන්න තියෙනවා right විරුද්ධ පද ටික එතනින් ඒ පාඩම අවසන් වෙනවා right agree disagree connected disconnected කියන පුතේ පිටු අංක කීයද 120 මේ පේනව නේද 120 අච්චු පුතේ right හරි පාඩම තේරුණාද yes sir right ගැටලු මොන හරි තියෙනවද තියෙනවා නම් අහන්න පුළුවන් දැන්